අපි මේ ඉන්නේ නුවරගල රක්ෂිතේ නුවරගල කන්දට අයිති දොරංහත කියන ප්‍රදේශයේ ඒ කොටසට තමයි අපි මේ ඇවිත් ඉන්නේ. මෙතන දොරංහතට ප්‍රවේශ වෙන මාර්ගය සහ ඒ කිට්ටුවෙම අපිට ප්‍රාග්ඓතිහාසික යුගයට අයත් බොහොම විස්මයජනක දේවල් ටිකක් දැක බලා ගන්න පුළුවන්. අපිට චිත්‍ර ටිකක් දකින්න පුළුවන් මේකෙදි ප්‍රාග්ඓතිහාසික යුගයට අයත් කියලා දැනට අනුමාන කරන. ගොඩක් වෙලා එනවා. පින්තූර එක වගේ ටෙක්නික් එක නෙමෙයි තියෙන්නේ එක දේ කියලා. ඒ කියන්නේ ඒගොල්ලන් මුකින් යන්නත් නෝ ලැන්ග්වේජ් යන්නේ මොකක් හරි අප්පම්. ලැන්ග්වේජ් එකෙන් හිතන්න ශබ්ද විතරයි. ඒ වගේ සම්මිත දෙයක්. ඉතින් මම හිතන්නේ ප්‍රාග්‍යතික කාලේ අන්න මේකක් තමයි තියෙන්නේ. භාෂාව. අපි මේ ඉන්නේ නුවරගල රක්ෂිතේ නුවරගල කන්දට අයිති දොරංහත කියන ප්‍රදේශයේ ඒ කොටසට තමයි අපි මේ ඇවිත් ඉන්නේ. නුවරගල සාමාන්‍යයෙන් කවුරුත් දන්න කේව් එකට වඩා පොඩ්ඩක් උසින් අඩු මට්ටමක මේක පිහිටලා තියෙන්නේ. නුවරගල කේව් එකට ඇතුල් වෙන පැත්තෙන්ම මෙතෙන්ට යන්න බෑ, වෙනත් පැත්තකින් එන්න ඕනේ. එතකොට මේ පල්ලෙහා අපිට පේන්නේ නුවරගල තැනිතලාව. එතකොට මේ පේන දිශාව තමයි රඹකැන්නොය සීතවන්නිය තියෙන පැත්ත. ඊට පස්සේ මේ පැත්තට තමයි බොරපොළ පැත්ත තියෙන්නේ. මේ තැන්නේ මේ වම් පැත්තෙන් මෙතන මේ අපිට පේන්නේ විලුඹ පිටිය කියන කන්ද. ඊළඟට එතන විලුඹ පිටියට වමෙන් පේන්නේ නිල්ගල කන්ද. නිල්ගලවල් කීපයක් තියෙනවා මේ නුවරගලට අයිති නිල්ගල කන්ද. එතකොට මේ විලුඹ පිටිය සහ නිල්ගල අතරින් යන්නේ මැණික් ඇල්ල කියන කොටස. ඒ මැණික් ඇල්ලෙන් එහා පැත්තට ගියාම තමයි බලන තලාව බලාන කන්ද ඉඳලා වාලි බෙහෙලට පැත්තට යනකම් යන්න පුළුවන් වෙන්නේ. හරි, අපි දැන් මේ ටිකක් උඩට නැගලා ඉන්නේ. දැන් අපි මේ මෙතන ටිකක් ලිස්සනවා. මෙතනින් ඇතුළට යන්න හදන්නේ. මෙතන දොරංහතට ප්‍රවේශ වෙන මාර්ගය සහ ඒ කිට්ටුවෙම අපිට ප්‍රාග්ඓතිහාසික යුගයට අයත් බොහොම විස්මයජනක දේවල් ටිකක් දැක බලා ගන්න පුළුවන් ගල් ගුහාවක් හම්බ වෙනවා. මේ තමා ප්‍රධාන ඇතුළුවීම් දාරය. විශාල ගල් පැලුමක් අතරින් යන්න තියෙන පටු ඉඩක් තියෙන්නේ. ඒ පටු ඉඩෙන් ඇතුළට ගියාම අපිට බලන්න පුළුවන් ලොකු ගල් පියස්සක් එක්ක පහළ ඉඩ තියෙනවා. සාමාන්‍යයෙන් මිනිසුන්ට ඉන්න පුළුවන් තරමේ හොඳ ඉඩ කඩ තියෙන ප්‍රදේශයක් දැක බලා ගන්න පුළුවන්. හතර වටෙන්ම ගල් වලින් වට වෙලා
හැබැයි මෙතන කිසිම සාධක අපිට මුකුත් හම්බුන්නේ නැහැ. මෙතන ලොකු ගලක් වැටිලා තියෙනවා. ඒක පිටිපස්සේ දිගටම පොඩි ඉඩක් තියෙනවා ගලට සමාන්තරව. හරි අපි දැන් අර පොඩි ඉඩක් තියෙනවා කිව්ව ඒ කොටසට යන්. මේ තියෙන්නේ ඒ ටික මෙතන ගොඩක් දිගට තියෙනවා. මට හිතෙන්නේ ආසන්න වශයෙන් මීටර් 50කට කිට්ටුව වගේ මෙතන තියෙනවා. මෙතනින් එහා පැත්තට යන්න පටු තැනක් තියෙන්නේ. අමාරුවෙන් යන්න පුළුවන් වෙයි. නමුත් එහෙම අවශ්‍යතාවයක් නැහැ අපිට. අනිත් පැත්තේ යන්න පුළුවන්. මේ පොඩි මාර්ගයෙන් තමයි අපි දැන් එළියට යන්නේ මේ පොඩි කාමරේ වගේ එකක්. හරි අපි දැන් මේ ඉස්සරහට යන්නේ දොරන් 7 කියන ඒ ටික තියෙන පැත්තට. අර ප්‍රධාන ద్వාරයයි එතන තියෙන ගල් පියස්සයි ඒ ටික පහු කරලා අඩිපාරක් වැටලා තියෙනවා. සෑහෙන්න අලි ගැවසිච්ච සලකුණු තියෙනවා මේ ටිකේ. දිගටම තියෙන්නේ විශාල ගල් පියසක් එක්ක ඒ ප්‍රදේශයේ පුරාවට මේ ගල් පියස පැතිරිලා තියෙනවා. මේ මෙතන තියෙන පුංචි දොරටුවෙන් අපිට යන්න වෙනවා. මෙන්න මෙතනින් තමයි එහා පැත්තට ප්‍රවේශ වෙන්න තියෙන්නේ. හරි. මේ තමයි අපි ප්‍රවේශ වුණේ ප්‍රධාන අපිට අවශ්‍ය වුණ ගල් පියස්ස තියෙන කොටසට. ඒකෙදි අපිට චිත්‍ර ටිකක් දකින්න පුළුවන් මේකෙදි ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් කියලා දැනට අනුමාන කරන. මේ බිත්තියේ තමයි චිත්‍ර තියෙන්නේ. ඔව් හරි. මෙන්න මේ රතු පාට ලයින් එකෙන් පටන් ගත්තම මේ බිත්තිය දිගට ආසන්න වශයෙන් වර්ග අඩි 2000කට කිට්ටු කොටසක මේ චිත්‍ර ටික ඇඳලා තියෙනවා. මෙතනින් පල්ලයට තමයි දොර 7ට බහින්නේ. මේකට තමයි ලෙන තියෙන්නේ. ඒකේ විතර හිතන්න එපා. පොඩ්ඩක් වැඩිපුර දාගන්න. මෙතන මීටර් එකක් නැහැ නේ. මීටර් එකක්. රයිට්. මේ අයියා මෙන්න මේක වෙනම ඔබ්ජෙක්ට්ස් එක මේකක් ගන්න. මේ ස්කේල් එක ගන්න. ඔබ්ජෙක්ට්ස් මොකක්ද? අඩු කරනවා.
2යි 3යි 4යි 5යි 6යි 7යි. හරිද? 7ෙන් ගන්න. එකක් 7යි. මේ අතේ එක හතයි. අන්න මේක 7යි. හරිද? ගියට කමන්නේ. දෙකයි මේකට මම අරගෙන තිනවා 5 cm මේ ලයින් එක මොකද්ද? මේ ලයින් එක තමයි කේව් එකේ මේකත්. අර පැත්ත ලයින් එක. අර පැත්තේ ලයින් එක තමයි මාක් කර කර යන්නේ. මම 10න් 10ට මාක් කරන් යනවා. ඒ වුණාට මම මෙතන සෙන්ටිමීටර් 5ක් කියන්නේ 3ක් කොටු 3ක් අරගෙන මේ සෙන්ටිමීටර් 5කින් එක කොටුවක් ගත්තම වැරදි. ඒක මට දැන් තේරුනේ. උඩරම ඩීටේල් එක මේ උඩට නැගලා ගන්න. හරි. ඕල් එක හිටවන්න. 1997යි 1997.44.7. හරි. 0.47ක සර්ෆේස් එකක චිත්‍ර තියෙනවා. ඒ කියන්නේ 1998ක් 2000ට ගන්න පුළුවන්. චාමර ආයපාරක් ඒ ස්කේල් එක චුට්ටක් අල්ලන්න ඔබ ඒකට. මාත් අල්ලන් ඉන්නද අතාරින්නද? අල්ලන්. කෝ ස්කේල් එක. ආ රයිට් හරි. මොකද්ද? ඉබ්බා පුච්චල වෙන්න පුළුවන්. බෙල්ල නම් ඉන්නේ. ඈ? බෙල්ල නම් ඉන්නේ. මේ ක්ලියර් ක්වාර්ට්ස් වලින් තියෙන තා වැදගත්. මෙන්න අයියා මෙන්න මේක ෂෝක්. මේක රෙකෝඩ් කරන්නේ මොනවා හරි මේ අවචරද මට මේක ඇවිල්ලා නෑ ඒක නම් අවශ්‍ය මේක මෙතන මේ හියුමර් අපිට ඇන්කල් රෙකෝඩින් වලට පස්සේ ඉතින් හදිසියෙන් ඔතන මේක නම් හදලා දැම්මොත් ඔබ මේක වෙනස් මේවා මේ අර මේවා එක තුවා අන්න රිබ් එක රිබ් එක ගන්න. ඒක රිබ් එක හියුමන් රිබ් එකද ඒක හියුමන්ද නැත්නම් වෙන මොකක්ද? ඒක හියුමන් මිරඩ ලොකුයි සතෙක්ගේ හරි. රයිට්. එක්තන තියෙනවා මීටර් අර ගන්න බෑ. හරි. මිරිදිය බෙල්ලෝ ඉන්නවා. ටික ක්වාර්ට්ස් එකක් තියෙනවා ටූල් එකක් මිල්කි ක්වාර්ට්ස් ටූල් එකක්. ක්ලියර් ක්වාර්ට්ස් ටූල් එක. මිල්කි ක්වාර්ට්ස් ටූල් තව මේ ක්ලියර් ක්වාර්ට්ස් මේකේ ක්වාර්ට්ස් මේ කැලික් තියෙනවා මේක ගන්න මේක අපේ සාම්පල් කරගමු මේක හොඳ එකක්. Tool 1 or tool?
දන්නේ මගේ චිත්‍ර. නේ නේ. පේන එක අඳින්නවා. අඩි මැද්දේ සිදුරක් තියෙනවා. මං හිතුවේ ගහක මේකක් කියලා. බාරෙම කියන්න පුළුවන්. ඒකත් ගහ. ඒක කොහෙද? පොඩෙන් පොඩෙන් මේ සිදුර නැති. හරි. සත් මේ තියෙන්නේ. මේ තමයි කාබ් මේ තියෙන මිනිස්සුන්ගේ කියන්නේ. මේ පොස් මොනවද? මේක නම් බෝන් රේලක් වගේ. බෝන් ඔක්කොම බෝන්. කාමරේ බෑග් එකේ පිටේ සත්තුන්ගේ බෝන් කඩලා කාපුවනේ. මේ කට් මාක් තියෙන බුලොන් බලද්දී මීට. මේ තියෙන හොඳ බෝන් එකක් ඒක නම් මස් කට්. නේ දාතක් නේ. පෙන්වන්නේ. ඌ කොටි නෑ නෑ. හැබැයි දැන් මේ ඇටෙන් ගේට් කරන්න බැරිද? අරුණයියා අපිට වඩා තව දෙයක් කරන්න පුළුවන්. මේකේ මේ බේස් එකේ කෙලවරෙන්ම උනත් වෙන්න පුළුවන්. නෑ අපිට ඉස්සර මේක ඕනේ. මොකද ඩෙස්ක් අනේ මල්ලි ඔන්න පුතා මොකක්ද ඕනේ? ක්ලියර් කරන්න ඕනේ. එයා අත්තද? නෑ ඔව් අත ගැටෙන්නේ නැතුව ඊට පස්සේ හරි තේරුණාද? හරි එතකොට දැන් මෙතන ඉඳන් මෙතනට මැනගෙන යන්න ඕනේ මේ ගලේ ෂේප් එක. රයිට් හරි. ඒක වෙන කෙනෙක්ට බාර දෙන්නකෝ. එතකොට මල්ලි බහැලා වෙන වැඩක් කරන්න. අනේ ඒක මට උනත් අන්තිමට උගලන් වැඩේ කරගන්නකෝ. ඉතින් මේක දිහා බලන් ඉන්නේ. දැන් මම ඒක කතා කරන්නේ ඔක්කොම ආපු.